ආයුබෝවන් රටවැසි සියලු දෙනාටම ඒ වගේම මගේ Facebook එකේ ඉන්න ආදරණීය මගේ හිතවතුනි ඔයගොල්ලන්ටත් ආයුබෝවන් ඒ විශේෂ කට්ටිය මගේ. ඉතින් මම අද මේ අවස්ථාවේ මෙතනට ආවේ ඇත්තටම අපේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කරන ලද දේශනාවක් සවන් දුන්නා. ඒ දේශනාවේ තියෙනවා අපේ ආදරණීය පොලිස් නිලධාරීන්ට ගරහන ඉතා පහත් ලෙස ආමන්ත්‍රණය කරන දේශනාවක්. ඒක දැක්ක මොහොතේ ඉඳලාම මට ඇත්තටම හරි වේදනාවක් දැනුණා. මොකද අපේ රට ආරක්ෂා කරන්න නීතිය හා සාමය ආරක්ෂා කරන මේ පොලිස් නිලධාරීන්ට මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම හරිම කනගාටුදායක නිසා මේක මම අපේ රටවැසි සියලු දෙනාටම දැනුවත් කරන්න ඕනි කියලා හිතුවා. ඒ නිසා තමයි අද මම මෙතනට ආවේ. මම පෙන්වන්නම් දේශනාවේ මම ධර්ම දේශනාවක් කියලා කියන්න කැමති නෑ. මොකද අපේ භික්ෂුන් වහන්සේලා කියන්නේ ඇත්තටම මේ රටක් සනසාලන්න අපේ ජාතියක් ගොඩනගන්න ඉන්න දේවතාවුන් වහන්සේලා වගේ. ඒ නිසා අපි ඒකට ධර්ම දේශනාවක් කිව්වොත් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේටත් කරන නින්දාවක් වෙනවා. ඒ නිසා මම කියන්නේ මේකට දේශනාවක් කියලා. වරදක් තියෙනවා නම් සමා වෙන්න කමක් නැහැ. මම පෙන්නන්නම් අපේ ස්වාමීන් වහන්සේගේ ඒ කොටස. වතුර ටිකක් කිල්ලුවත් මම නම් ඕකොන්ට වතුර උගුරක් දෙන්නේ නැහැ කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේ අලුත් කොත්තුවක් තියනවා කාලා තියනවාද කියලා. අනිත් අය කාලා ඉතුරු වෙන කොත්තු තියනවනේ ඒවා ඉතුරු කරලා තියලා පොලිසිය මහත්තුරු ඇවිල්ලා සල්ලි නොදී ඉල්ලුවොත් ඕක දීලා දාන්න කියලා. අර ගෙදර ගෑණි වැඩිපුර නැති දේවල් ඉල්ලනවා වගේ අපේ පන්සල් මහත්තයෝ කවදාවත් හැදිලා ඉවර වෙන පන්සල් නෙවෙයිනේ. හතට බනට එක් කරගෙන එන්න ගියොත් ආමුදුරු වාහනේ ගියපුවාම තමයි ලෑස්ති වෙන්න බලන්න. සියලු දෙනාටම ඒ වීඩියෝ එකේ යන්නේක පේනවා අඩුපාඩුකමක් තියෙනවා නම් මට මේ පෙන්වන්න පුළුවන් ෆොටෝ එකෙන් ඒ හාමුදුරුවන්ගේ මම ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේට ගරු කරනවා. අපි ආදරණීය ස්වාමීන් වහන්සේලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනීය පූජනීයත්වයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් මම මීට කලින් කවදාවත්ම මෙහෙම ප්‍රකාශයක් කරලා නැහැ. මොකද මේක අපි බෞද්ධ විදිහට අපිටත් මේක නින්දාවක්. ඒතකොට අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලා පිළිබඳවත් අපේ හාමුදුරුවෝ ප්‍රකාශයක් කරලා තියෙනවා. ගෙදර ගෑණි නැති දේවල් ඉල්ලනවා වාගේ හාමුදුරුවෝ සල්ලි ඉල්ලනවලු. ඉතින් අනේ අපේ හාමුදුරුවෝ මෙහෙම සල්ලි ඉල්ලලා හරි අපේ පන්සලක් වැඩි දියුණු කරන්නේ අපේම හොඳටනේ. අපේ ජනතාවගේ යහපත උදෙසා අපේ ජනතාවට බුදු දහම ගැන යම් කිසි දෙයක් දැනුවත් වීමට අපේ දරුවන්ට අනාගතයට මේවා හදන්නේ. ඒක නිසා ඉතින් ඒ පිළිබඳව එහෙම අපේ ස්වාමින් වහන්සේ කෙනෙම ප්‍රකාශ කරනවා කියන්නේ අර උඩ බලාගෙන කෙල ගහනවා හා සමාන වැඩක් නේ. ඒතන විශේෂයෙන්ම දැන් අද මම මෙතෙන්ට මේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මේ සිංහල අලුත් අවුරුද්දට බලන්න අවුරුදු සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 35000ක් යොදවනවා. මේ පොලිස් නිලධාරීන් 35000ක් යොදවනවා මේ රට පුරා. ඒ කාගේ ආරක්ෂාවටද? දැන් මේ අපේ ආරක්ෂාවටනේ. අපේ රටේ ආදරණීය දරුවෝ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන් ඒ වගේම අපේ පූජනීය ස්ථාන මේ සියල්ල ආරක්ෂා කරන්නනේ දැන් මේ පොලිස් නිලධාරීන්ව යොදවන්නේ. එතකොට මේ පොලිස් නිලධාරීන්ගේ දරුවෝ නැද්ද? එයාගේ දරුවෝ ඉන්නවනේ. එයාට බිරින්දෑවරු ඉන්නවනේ. සමහර අවස්ථාවේදී කාන්තා පොලිස් නිලධාරීන් පවා දැන් මේ වලට යොදවනවානේ. එතකොට කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයෝ ඉන්නවා. ආදරවන්තයෝ ඉන්නවා. ඒ කාන්තාවගේ දරුවෝ ඉන්නවා. එතකොට මේ අයට මේ එයාලගේ දරුවෝ අවුරුදු සමරන්නේ නැහනේ. එතකොට ඒගොල්ලන්ට සමරන්න තමන්ගේ අම්මා නැහැ. එහෙම නැත්නම් තාත්තා නැහැ. ඒ දරුවෝ ආසයි අනේ තාත්තගේ අතින් මේ කිරිබත් කෑල්ලක් කන්න. තාත්තා දෙන ඇඳුමක් ඇඳ ගන්න. එතකොට ගණදෙනුවක් කරගන්න. ඒ දරුවෝ කොච්චර ආසද? එහා පැත්තේ ගෙදර රත්න එකක් දානකොට මේ චූටි දරුවන්ට හරි ආසයි රත්න එකක් දාන්න. නිලා කූරක් පත්තු කරන්න. ඉතින් අම්මා කියනවා ඉතින් අනේ පුතේ තාත්තා නෑනේ ඒක නිසා ඔයාලා ඔක් කරන්න යන්න එපා. තාත්තා එනකන් ඉන්නකෝ. ඉතින් තාත්තා ඉන්න තව දවස් ගාණක් යනවා. එතකොට අවුරුදු ගිහිල්ලා ඉවරයි. එතකොට ඒ අවුරුදු සමර නේ දරුවන්ට හම්බ වෙන්නේ නෑ. එතකොට ඒ තාත්තා පාරේ ඉඳන් තැවෙනවානේ. එයාලා මනසෙන් තැවෙනවා. දරුවෝ කනගාටු වෙනවා ඇති. එතකොට ඒ තාත්තා නිලධාරියා වුණාට එයා ඒ සේවයේ නියැලෙන්නේ හිතේ කොච්චර අමාරුකින්ද කොච්චර පීඩනයකින්ද. අපේ හාමුදුරනේ ඒ වගේ ප්‍රකාශයක් කරනකොට දැන් ඔබ වහන්සේ මේ දේශනාව කරනකොට එතන ඉන්නවනේ දගන්ත පිරිසක්. එතකොට ඒ පිරිසේ ඉන්නවනේ පොලිස් නිලධාරීන්ගේ ආදරණීය බිරිඳ ඉන්නවා. අම්මලා තාත්තලා ඉන්නවා. එතකොට සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ පොලිස් නිලධාරියන්ගේ දරුවෝ ඉන්නවා.
එතකොට ඒ අය පීඩාවටපත් වෙනවානේ. එතකොට ඒ දරුවෝ පීඩාවටපත් වෙනවා. එතකොට ඒ සහෝදර සහෝදරි පීඩාවටපත් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරීන්ගේ අම්මා තාත්තා කෙනෙක් හිටියොත් ඒගොල්ලෝ හදවතින් රිදෙනවානේ. ඉතින් ඒක නිසා අපේ හාමුදුරනේ මේ වගේ ප්‍රකාශ කරද්දී අපි ටිකක් දුරදිග බලන්න ඕනේ නේද අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවොත් එක්ක ඉතාම සුහදව ජීවත් වෙන පිරිසක් අපි. ඒක නිසා අපේ හාමුදුරනේ පොලිස් නිලධාරීන් පහුගිය කාලේ රුදුරු LTT ත්‍රස්තවාදී බෝම්බෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඒ දාලා තිබුණු ආරක්ෂක වල්ලු වල ඒ චෙක් පොයින්ට් එතකොට ඒ චෙක් පොයින්ට් වල දිවා රෑ නොබලා වතුර ටිකක් නැතුව සමහරක් වෙලාවට කන්න නැතුව සමහරක් වෙලාවට මේ ශරීරයේ තියෙන අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න බැරි අවස්ථාවල් තිබුණා. ඒ සියලු කැපකිරීම කරේ අපි වෙනුවෙන්නේ. අපේ හාමුදුරනේ අනේ ඇත්තටම රත්තරන් හාමුදුරුවෝ මේ වගේ දේවල් ප්‍රකාශ කරන්න ඉස්සල්ලා ටිකක් හිතන්න. මට එහෙම කියන්න බෑ අපේ ස්වාමින් වහන්සේ කෙනෙකුට. ඒක මං හිතනවා ඒක හොඳ නැහැ. ඒ වුණත් අපි අපේ හාමුදුරුවෝ රැක ගන්න ඕනේනේ. අපේ හාමුදුරුවෝ කියන නාමය අපි රැක ගන්න ඕන නිසායි මම මේක කරන්නේ. එතකොට අපේ හාමුදුරනේ මේ මිනිස්සු ලොකු කැපකිරීමක් කරනවා. එතකොට මේ මිනිස්සු දැන් ඉදිරියේදී දැන් අපි හිතමු සල්ලි දීලා පොලිස් නිලධාරියෙක් කැම ටිකක් ගන්න යනවා කඩේකට. ඒ යනකොට අපි හඳුන්නේ ඒ පොලිස් නිලධාරියාට මේ කතාව අහලා තිබුණා නම් ලොකු පීඩාවක් ඇති වෙනවනේ. එතකොට ඒ කඩේ ඉන්න මිනිස්සු මේ කතාවල් අහලා තිබුණා නම් එහෙම ඒ මිනිස්සු අර පොලිස් නිලධාරියා දිහා බලන්නේ වපරැසින්නේ. ඉතින් අපේ හඳුන්නේ අපි නිතරම අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ අසරණයන්ව බේරගන්න පිහිට වුණානේ. ඒ වගේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා පිහිට වෙන්න. ඒකයි කරන්න ඕනේ. අපි හාමුදුරනේ වැරදි තියෙනවා නම් නිවැරදි කරගන්න ඕනේ. ඒව ප්‍රසිද්ධියේ අපි මේ විදිහට අපේ නිලධාරීන් පිරිසකට එල්ල කරලා ඒක කරලා අපි ඒකෙන් hina වේ වෙලාවෙ මිනිස්සු. ඒ hina වෙනවා කියන්නේ අකුසලයක්මයිනේ. අපි අපේ කනෙන් අහලා හිතේ ධාරණය කරගන්න පුළුවන් හොඳ යහපත් සිතුවිලි ඇති කරන්නයි අපිට ඕනේ. ඔබ වහන්සේ කියනවා වතුර බිඳක්වත් පොලිසියේ නිලධාරීන්ට දෙන්න එපා කියලා. අනේ රත්තරන් ආමදින්නේ වතුර බිඳක්වත් දෙන්න එපා කියලා අපි සතෙකුටවත් අපි එහෙම කියන්නේ නැහැනේ. අපි බෞද්ධයෝනේ. මොකද අපේ පොලිස් නිලධාරීන් තමයි නේද ඕනම ගැටලුවක් වෙච්ච වෙලාවකට දුවලා ඉන්නේ. මොන අනුතර වුණත් ඒ මිනිසුනේ එන්නේ. අපේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න ඇති වෙලා නැද්ද පන්සල් වල විහාරස්ථාන වල ඕන තරම්? ඒ වෙච්චාම පොලිස් නිලධාරීන් එනවනේ එතනට. ඒ පොලිස් නිලධාරීන් ඇවිල්ලානේ අපේ ස්වාමීන් වහන්සේව ජනතාවගෙන් බේරගන්නේ. තව වෙලාවට සමහරක් ස්වාමීන් වහන්සේලා කරන ලොකු ප්‍රකාශයක් තමයි කොහෙවත් නැහැ. මොකද්ද මේ? මේ මැෂින් එක ලෝකේ කොහෙවත්වත් නැහැ. මේ මොකද්ද කියන්නේ? අපේ ආදරණීය අම්මලාගේ ශරීරයේ තියෙන ලේ ටික කිරි කරලා දරුවට පොවන එක ගැන කතා කරනවා. හරි වැදගත්. හරිම හොඳයි ශ්‍රේෂ්ඨයි. ඒ වුණාට ආම්දුන්නේ අනිත් පැත්ත හැරලා කතා කරන්නේ අර තාත්තා කෙනෙක් තමන්ගේ දරුවගේ පවුංචාවුද කපලා උගස් තිබ්බා කියලා. ඉතින් ඒක එතන සමබරතාවයක් නැහැ. මේවා ගැන අපේ මිනිස්සු කතා කරන්නේ නැහැ. එතනින් නැගිටලා ඇවිල්ලා විවේචනය කරනවා. අපෝ මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා මේවා බනද මෙහෙම කියලා ඉතින් බනිනවා. ඉතින් ඒක නිසා අපි හඳුන්නේ මේවා ගැන අහන්න අපි හදවත ඇතුළට යන්න ඕනේ මිනිස්සුන්ගේ. මිනිස්සුත් එක්ක සුහදව කතා කරපුවාම මේවා දැනුවත් වෙන්න පුළුවන්. ඒක නිසා රත්තරන් අපේ හඳුන්නේ ඔබ වහන්සේට මං අත් දෙක ඔසවලා වැඳලා নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. අනේ අපේ මේ පොලිස් නිලධාරීන්ට නින්දා සහගත ලෙස මේකට ප්‍රකාශයේ තියෙන ඒ හඬපටය. එහෙම නැත්නම් මේ විවේක යන මේ කොටස මේක ඉවත් කරලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට මේ මිනිස්සුන් එක්ක ජනතාවගේ තියෙන විශ්වාසය paludu නොකරන්න ඕනේ. ඒ අයට ගෞරවාන්විතව අපි තැනක් හිමි කරලා දෙන්න ඕනේ. එතකොට තමයි මේ පොලිස් නිලධාරීන් අපිට සේවයක් කරන්නේ නේ අවංකවම. නැත්තම් ඒ අයත් හැමදාම පීඩාවටපත් වෙලා දැන් බලන්නකෝ හැම තැනකම පොලිසියයි ජනතාවයි අතර ලොකු ගස්ඨන තියෙනවනේ. ජනතාවයි පොලිසිය අතර ලොකු ගස්ඨන. ඉතින් ඒක නිසා මේ ගස්ඨන නැති කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටමයි. ඒක නිසා අපි හාමුදුරනේ අපි තව ටිකක් හිතලා මතලා අපි මේ රට ගොඩනගන්න කටයුතු කරමු කියන ඉල්ලීම මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ හාමුදුරනේ මම මෙහෙම කියන්නම් තව කතාවක්. මම මේ වෙනකන් මට වෙච්ච අපරාධයක් පොලිසියෙන් නිලධාරියෙක් නිසා මගේ අවුරුදු 6ක පුතාට සහ අවුරුද්දක දියණියට මේ වගේ තාත්තා කෙනෙක් අහිමි කරලා දාන්න තැනට ආවා. ඉතින් අපි හඳුන්නේ මං එහෙම කියලා පොලිසියත් එක්ක වෛර බැඳගත්තේ නැහැ. දැන් අද වෙනකොට අපි හඳුන්නේ මගේ දරුවෝ ලොකුයි. මගේ දුව ජපන් වල ඉන්නේ. මගේ පුතා
ක්‍රියාන්විත රාජකාරිය නියැලෙන දරුවෙක්. ඒ වුණාට අපේ හාමුදුරනේ මම පොලිසියත් එක්ක වෛර බැඳගත්තේ නැහැ. එදා ඉඳලා මම බැලුවා පොලිස් නිලධාරීන් ඇයි මෙහෙම කරන්නේ. අන්න එතන තමයි මම බැලුවේ. එහෙම බලලා මම පොලිසියට දෙන්න පුළුවන් සහයෝගය ඕනම අවස්ථාවක මම ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ දොඩම්පාල රාහුල හාමුදුරුවන්ට මම 2006 දී පොලිස් නිලධාරීන්ගේ මානසික අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරමු අපේ හාමුදුරනේ කියලා මම මගේ තිබුණා පොලිසිය සම්බන්ධයෙන් ගහපු පෝස්ටර් එකක් ඩිජිටල් එකක්. ඒ ඩිජිටල් එක පෙන්නපුවාම අපේ හාමුදුරුවෝ වැරදි ප්‍රකාශයක් මට කරා. ඒ සම්බන්ධයෙන් මම ඒකත් මම ප්‍රකාශ කරන්නම් ඊළඟ වීඩියෝ එකකින්. ඒක කොයිතරම්නම් දැන් අද වෙනකොට අපිට බලපානවද කියලා. එදා දවසේ අපේ ඒ දොඩම්පාල රාහුල හාමුදුරුවෝ ඒක ක්‍රියාවට නංවන්න කටයුතු කළා නම් අද වෙනකොට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්කම තිබුණා. එහෙම වුණා නම් අපේ දොඩම්පාල රාහුල හාමුදුරුවන්ට කවදාවත් ওই ටීවී එක ඉස්සරහ ඇවිල්ලා කඳුළු සරන්න නම් වෙන්නෙම නැහැ. මම මේ වෙලාවේ දැන් වැඩිදුරට තවත් කියනවා නම් අපේ හාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා ත්‍රිවිල් මණ්ඩි තමයි මේ කතාව කිව්වේ. ඉතින් අපි හඳුන්නේ අපි ත්‍රිවිල් මණ්ඩිලාගේ කතාවල් නෙමෙයිනේ ඔබ වහන්සේ කියන්න ඕනේ. ඔබ වහන්සේ කියන්න ඕනේ අපේ බුදුහාමුදුරන්ගේ දේශනාවල්නේ. ඉතින් ත්‍රිවිල් මණ්ඩිලා කියන ඒවා කියලා කියනකොට එතකොට ත්‍රිවිල් වල නියැලෙන ඒ මණ්ඩිලාටත් මේක අපහසයක් වෙනවානේ. හැම ත්‍රිවිල් මණ්ඩිලාම ඔය ආකාරයේ තැනක ඉන්නේ නැහැනේ. ඕන තරම් පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ ත්‍රිවිල් එකේ කට්ටිය. ත්‍රිවිල් මණ්ඩිලා ගොඩක් සේවයක් කරනවා මේ රටට. මොකද මම කියලා තියෙනවා අපේ දැන් ත්‍රිවිල් මණ්ඩිලා සමහරලාට ඩෑෂ්බෝඩ් උඩ කකුල් දෙක තියාගෙන ඉන්නවා. මම කෙලින්ම ළඟට ගිහිල්ලා කියනවා පුතේ ඔය දේ කරන්න එපා. නැත්තම් මල්ලියේ අයියේ ඔය දේ කරන්න එපා. ඕක ඔයාගේ හදවතට කකුල් දෙක තියාගත්තා වගේ. දැන් සමහර අය කියන්නේ අනුන්ට උපදෙස් දෙන්න යන්න එපා කියලා. මම නම් කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ. මම දන්නවා ඕනම සහෝදරයෙක් දරුවෙක් කියන්නේ හොඳ දෙයක් කිව්වොත් අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි ඒක කියන ක්‍රමයක් තියෙනවා. ආවට ගියාට නෙමෙයි. පුතේ කියලා ලස්සනට ආමන්ත්‍රණය කරලා ඒක ඒ විදිහට කියන්න ඕනේ. එතකොට තමයි ඒ දරුවා ඒක පිළිගන්නේ. අනිවාර්යෙන් පිළිගන්නවා. මං අනන්ත අප්‍රමාණ දැනුවත් කරලා තියෙන ඒ විදිහට පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා හඳුන්නේ අපි අරයාගේ මෙයාගේ කියපු ඒවා නම් කවදාවත් ප්‍රකාශ කරන්න නරකයි කියලා තමයි මගේ නම් සිතුවිල්ල. අපේ ආඳුන්නේ ඔබ වහන්සේගේ මේ දේශනාව සමග සම්බන්ධයෙන් මගේ හිතවතුන් එක්ක මං කතා කළා. ඒ කතා කරපුවාම හැම කෙනෙක්ගේම අදහස වුණේ මේ අපේ හාමුදුරුවෝ ඇත්තටම ත්‍රිවිල් මල්ලිගෙන් අහන්න ඕනේ එහෙමනම් ත්‍රිවිල් මල්ලි කොහෙද ওই කඩේ මුදලාලි? අන්න කඩේ මුදලාලි ගාවට ගියා. අනේ මුදලාලි ඇයි මේ වගේ දේවල් කරන්නේ? ඔබතුමාට ඒ පොලිස් නායකයාට කෙලින්ම කියන්න කන්නේ අපේ මහත්තයෝ මම මේක බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මට ඒක නිසා මගේ මේ වියදමෙන් භාගයක් දෙන්න. භාගයක් දෙන්න කියලා කියන්නේ මං හිතන්නේ පොලිස් නායකයන් ඒක පස්සක දායි කියලා. අන්න ඒ වගේ අපි සම්බන්ධයක් ඇති කරලා දෙන්න. අන්නේ මුදලාලිට කතා කරන්න ඔබ වහන්සේට පුළුවන්කමක් තියෙන්න ඕනේ. මම එහෙම කරනවා. මම නම් පැහැදිලිව කරනවා. මම කඩවල වලට ගිය වෙලාවට සමහර මුදලාලිලා ගොඩක් කරාට 190කටත් වැඩි සල්ලි අපි දෙනවා අතින් අරන් ඒගොල්ලෝ අපිට ඉතුරු සල්ලි ටික දෙන්නේ මෙහෙම අරගත්තා මෙහෙම ඇත්තරියා. එහෙම නැත්නම් ඒ දෙන සල්ලි ඔළුවෙනුයි බඩෙනුයි කකුල් දෙකනුයි හතර වටේටම සල්ලි ටික අපි සාමාන්‍යයෙන් ඒක පිළිවෙලක් ඇතුවනේ දෙන්නේ. ඒ එහෙම පිළිවෙලක්වත් දන්නේ නැති මුදලාලිලා රටේ ඕන තරම් ඉන්නවා. අපේ හාමුදුරනේ මෙන්න මේ වගේ දේවල් අපි හදමුකෝ. කාටවත් එතකොට දෝෂාරෝපණයක් නැහැනේ අපේ රත්තරන් මුදලාලිලා. ඕගොල්ලෝ මේ දේවල් හම්බ කරගන්නේ මේ රටේ පුරවැසියෝ නිසා. මේ පුරවැසියන්ට දෙන සල්ලි ටික ගෞරවාන්විතව දෙන්නකෝ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මම දවසක් මගේ සල්ලි වගේ ගත්තා බැංකුවට ගිහිල්ලා. ඊට පස්සේ මට ඒ සල්ලි ටික දුන්නු විදියට දැක්කහම මටම සල්ලි ටික එපා වෙන තරමටම අපිලිවෙලයි. ඒ පාර මං ඒ ටික හදා ගියා. මං ඒ කලමනාකාරතුමියක් හිටියේ කලමනාකාරතුමියක. එයාට මං ගිහලා කිව්වා කලමනාකාරතුමියනි බලන්නකො අපිට සල්ලි දෙන විදිය. අපි සල්ලි දෙනකොට දෙන්නේ පිළිවෙලකට එක පැත්තකට. මේකේ බලන්නකො හතර පැත්තටම තියෙනවා. ඔළුවෙන් හිටගෙන ඉන්නවා, කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා, අත් දෙකෙන් හිටගෙන ඉන්නවා. ඇයි මෙහෙම අපිළිවෙලකට සල්ලි දෙන්නේ? මේක හදන්න බැරිද?
අනේ ඇත්තටම ඔබතුමා දැන් එනකොට මම දැක්කා ඔබතුමා මේ සල්ලි හෙට හරවනවා මේට හරවනවා මට ඔලුකක්කම හැදුණා කිව්වා. අන්න එහෙමයි කලමනාකාරීතුමී මට ආමන්ත්‍රණය කරේ. මම කිව්වා අනේ ඒක ඔබතුමියක් දැක්කනේ එහෙනම් අනේ මේවා දැනුවත් කරලා අපි මේවා පිළිවෙලකට කරමුකෝ කියලා මම ඉල්ලීමක් කරා. අන්න එහෙමයි. දැන් ඒක මම ගිහිල්ලා පත්තරේ දැම්මෙත් නෑ කොහෙවත් දැම්මෙත් නෑ මම බැංකුවට බැන්නෙත් නෑ. අපි එහෙමනේ වෙන්න ඕනේ. අපි ඔක්කොම වැරදි තියෙනවා. වැරදි කරගමු අපි. වැරදි නිවිරි කරගත්තොත් අපිට මේක රටක් විදියට ජාතියක් විදියට ලෝකයේ ඉහළ තැනකට යන්න පුළුවන්කම වාසනාව අපිට උදා වෙයි. එහෙම වෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම බොහෝම ස්තුතියි.